දිනේෂ් ගමගේ කියන්නේ නව පරපුරේ අතිශය ජනප්‍රිය ගායකයෙක්. ඔහුට අතිවිශාල රසික පිරිසක් ඒකරාශී වෙලා ඉන්නවා. ඒ වගේම ඔහුගේ ගීත හැම එකක්ම වගේ රසිකයින් ඉතාම ආදරයෙන් වැළඳගත්තා. ඒ නිසාම ගායන ලෝකේ දින්නා කියන නම කොහොමත් ජනප්‍රියයි. පහුගිය කාලේ යම් සිදුවීමක් නිසා දිනේෂ්ට සමාජ මාධ්‍ය තුළ විවිධ චෝදනා එල්ල වුණත් දැන් මිනිසුන්ට ඒවා අමතක වෙලා ගිහින් ආයෙත් කලින් වගේම දිනේෂ්ට ආදරය කරන්න එයාලා පටන් අරන්. කොහොම වුණත් දක්ෂ ජනප්‍රිය ගායකයෙක් විතරක් නෙමෙයි කඩවසම් තරුණයෙකු වන දිනේෂ් දිනෙන් දින විවිධ විලාසිතා එක්ක තමන්ගේ ඡායාරූප මුහුණු පොතට එකතු කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ මුහුණු පොතට එකතු කරපු අලුත්ම ඡායාරූප වලට ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ අතරින් එක ගැහැණු ළමයෙක් කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. අනේ දැන් නම් කැතයි නේද සුද්දෝ යනුවෙන් ඇය පවසා තිබුණා. දිනේෂ් නම් මීට කිසිදු ප්‍රතිචාරයක් දක්වලා තිබුණේ නැහැ.